සල්ලි නැතුව මේ ලෝකේ මුකුත්ම කරන්න බෑ. හැබැයි මම අද සතුටින් මට හිතුනොත් මේ දේ ගන්න ඕනේ කියලා ඒ දේ ගන්නවත්කම් මං ළඟ තියෙනවා. මොනවද ළඟදීම ගත්තේ? 16 Pro Max එක ගත්තා. දල වශයෙන් මම මාසෙකට ඔක්කොම මගේ වියදම් අඩු කරලා ලක්ෂ 3ක් විතර මම ඉතිරි කරා. මේ අවුරුද්දට 789 වෙනි ඕඩර් එකත් මම අද කම්ප්ලීට් කරලා තමයි ආවේ. මේ අවුරුද්දට 789 වෙනි ඕඩර් එක. මේ වැඩසටහන බලද්දී අම්ම අනිවාර්යෙන් මඩ ආවේ. අම්මා තමයි මගේ ශක්තිය. අදටත් හෙවණැල්ල වගේ පස්සෙන් ඉන්නේ අම්මා. මගේ විශේෂත්වය අයියේ අපි හිතමු යාපනයට අපි ඕඩර් එකක් අරන් යනවා කියලා. ඒ ඕඩර් එකේ මේන් අපි අරන් යන්නේ කේක් එක යාපනයට ගියත් කේක් බයි සචි මම තමයි කේක් එක හදන්නේ. ඒක මොනම ලොකේෂන් එකකට ලංකාවේ ඇතුළත ගියත් මම තමයි කේක් එක අරගෙන යන්නේ. මගේ අතින් හදපු ඒ කේක් එක තමයි මම කස්ටමර්ට දෙන්නේ. එතකොට කේක් එක පිළිබඳව 110ක වගකීමක් මම ගන්නවා. කොයි කාලේද ඔක පටන් ගත්තේ? මම පටන් ගත්තේ 2020 A level ඉවර වෙනවත් එක්කම. වයස අවුරුදුද කොට? එතකොට අවුරුදු 18යි. ඒ ලෙවල් ඉවරච්ච ගමන් පටන් ගත්ත බිස්නස් එක තමයි කේක් බයි සචි කියලා මෙච්චර දුරක් ආවේ. ඔන්න අද ලහිරුට කියන්න අපේ ස්පෙෂල් පොඩ්කාස්ට් සීරීස් එක ලංකාවේ ස්ටාර්ට්අප්ස් වලට අපි ලබා දෙනවා chance එක. ඉතින් හරි TV සහ ලහිරු මුදලිගේ සෝෂල් මීඩියා ඔස්සේදී අපි ඒ පිළිබඳව දැනුවත් කරනවා. ඕගොල්ලන්ගේ කතාවත් ඔයාලට ස්ටාර්ට්අප් එකක් තියෙනවා නම් ඔයාලට chance එක තියෙනවා අපේ සෝෂල් මීඩියා හරහා ඒ පිළිබඳව ලංකාවටම මුළු ලෝකෙටම කියන්න. දැන් කී දෙනෙක් වැඩ කරනවද? මම යටතේ 4 දෙනෙක් වැඩ කරනවා. 4 දෙනෙක් වැඩ කරනවා. මොනවද දැන් තියෙන ප්‍රොඩක්ට්ස්? ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් කරනවා, කේක් කරනවා. ඊට අමතරව gift items ඕනිම දෙයක් අපෙන් ගන්න පුළුවන්. කොහමද බිස්නස් එක කොයිතරම් සාර්ථකයිද? බිස්නස් එක පටන් ගත්තට වඩා මේ වෙද්දි මාරම සාර්ථකත්වයක් තියෙනවා. මම පටන් ගත්තේ මට එතකොට ෆෝන් එකක් තිබ්බේ නැහැ. කේක් ටූල්ස් ටිකවත් නැතුව තමයි කේක් හදන්න පටන් ගත්තේ. ඒක හම්බුවක්. කේක් එලෙවල් ඉවර වෙද්දි මම හිතුවේ නෑ මගේ පොඩි කාලේ ඉඳලා බලාපොරොත්තුවක් තිබුණේ ටීචර් කෙනෙක් වෙන්න. සාරියක් අඳින්න ටීචර් කෙනෙක් වෙන්න. ඒ කාලේ නිකන් හිතුවේ ගුරුවරියක් වෙලා මාසෙකට කීයක් වගේ වැටුපක් ගන්නද? ඒ කාලේ හිතුවේ රුපියල් 30000ක් හොඳටම ඇති. ඒ කාලේ මට තිබුණ දැනුමත් එක්ක රුපියල් 30000ක් හොඳටම ඇති. මට ලස්සන ඇඳුමක් ගන්න, ලස්සන සෙරෙප්පු දෙකක් ගන්න. ඒ ගානට මට ඒ පඩිය ඇති. ඒක නිසා මට ඕනුනේ අර සාරියක් ඇඳගෙන චූටි ළමයි ටිකකට උගන්වන්න. හැබැයි ලොකු වෙනවත් එක්කම ඒ ලෙවල් ඉවර වෙනවත් එක්කම මගේ අයිඩියා එක සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. අද ජීවිතේ කොයිතරම් වෙනස් වෙලාද? අද ගොඩක් වෙනස් වෙලා. අද මම ගොඩක් සතුටින් ඉන්නේ මගේ බිස්නස් එක නිසා. කොහොමද ව්‍යාපාරික කාන්තාවක් නැත්නම් ව්‍යවසායිකාවක් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් හැට ජීවිතේ මොන කොයිතරම් සතුටක් තියනවද? මොනතරම් හයියක්ද අද ඔයාට ඔයාගේ බිස්නස් එක? සල්ලි නැතුව මේ ලෝකේ මුකුත්ම කරන්න බෑ. හැබැයි මම අද සතුටින් මට හිතුනොත් මේ දේ ගන්න ඕනේ කියලා ඒ දේ ගන්නවත්කම් මං ළඟ තියෙනවා. මොනවද ළඟදීම ගත්තේ? 16 Pro Max එක ගත්තා. මේ අවුරුද්දේ ලොකු ටාගට් එකක් තියෙනවා. මේ අවුරුද්දේ පටන් ගන්නදී මම හිතුවේ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මගේම ෂොප් එකක් දානවා කියලා. හැබැයි මාස 3න් මම මගේ ෂොප් එක දැම්මා. ලබන අවුරුද්දට දාපු ටාගට් එක මම මේ අවුරුද්දේ කවර් කරන්න දැන් වැඩ කරගෙන යනවා. එතකොට දැන් ඔන්ලයින් උත් වගේ බිස්නස් එක සම්පූර්ණයෙන් තියෙනවා? සම්පූර්ණයෙන්ම ඔන්ලයින් තියෙනවා. සාමාන්‍යයෙන් දැන් කේක්ස් ගත්තොත් මාසෙට කේක් කීයක් විතර විකිනවද? වැඩසටහනට එන්න කලින් අය ඊරෑ බැලුවා අද දෙන්න ඕඩර්ස් තියෙනකොට මම කීවෙනි ඕඩර් එකද අද දෙන්නේ කියලා මේ අවුරුද්දට 789 වෙනි ඕඩර් එකත් මම අද කම්ප්ලීට් කරලා තමයි ආවේ. මේ අවුරුද්දට 789 වෙනි ඕඩර් එක. අවුරුදු ඉවරදී කීයක් කම්ප්ලීට් කරන්න පුළුවන්ද? මගේ ටාගට් එක තියෙනවා 2000 පන්නලා. ලබන අවුරුද්දේ ටාගට් එක කේක් හදන්න. කේක් කොයිතරම් විකුණන්නද ලබන අවුරුද්දේ? මගේ ටාගට් එක දවසින් දවස වෙනස් වෙන අයේ. මම අද කේක් 5ක් කළා වතින් මම හෙට අනිවාර්යයෙන්ම 6ක් 7ක් කරනවාම තමයි. මගේ ටාගට් එක තියෙන්නේ දවසකට සර්ප්‍රයිස් 6ක්. ඒ කියන්නේ මට කවර් කරන්න පුළුවන් පරාසය ඇතුළත දවසක සර්ප්‍රයිස් 6ක්. පවණ දවසට 6ට වඩා එනවා. ඉතින් ටයිම් එක මදි මට පැය 24 මදි. එතකොට මට අන්තිමට එන ඕඩර්ස් ටික කැන්සල් කරන්න වෙනවා. සාමාන්‍යයෙන් දැන් ඔබ ව්‍යවසායිකාවක් හැට අද ඔයාගේ බිස්නස් එකක් තියෙනවා, ටීචර් කෙනෙක් වෙන්න හිතපු හිතවිල්ල එතනින් එහාට ගිහිලා අද ඔයාගේ ඕන් බිස්නස් එකක් තියෙන්නේ කොහොමද? සාමාන්‍යයෙන් දල වශයෙන් මාසික කොයිතරම් ප්‍රමාණයක් ඔබ හම්බ කරනවද? මාසෙන් මාසෙට වෙනස් වෙනවා. දල අදහස. දල වශයෙන් මම මාසෙකට ඔක්කොම මගේ වියදම් අඩු කරලා ලක්ෂ 3ක් විතර මම ඉතිරි කරනවා. කොයිතරම් හොඳයිද නේ? මම හිණගෙමත් හිතුවේ නෑ මේ වගේ තැනකට මම ආවි කියලා. හැබැයි අහඹු කේක් කෑල්ලක් නිසා මගේ ජීවිතේ මාර විදියට මම සාර්ථක කරගත්තා. නිකන් රසාවක් කරා නම්? ඇත්තටම රසාවක් කරා නම් මම කෙනෙක්ගේ යටතේ වැඩ කරන්නේ. මම චූටි කාලේ ඉඳන්ම අර ටීචර් කෙනෙක් වුණාට ලොකු වෙන කෙනෙක්ගේ යටතේ වැඩ කරන්න මම කැමති වුණේ නැහැ. මට මේ රස්සාව ඇතුළත මගේ නිදහස තියෙනවා. මට ඕන තරම් ආදායම තියෙනවා. මගේ අම්මා තාත්තට සලකන්න පුළුවන් වත්කම තියෙනවා. ඉතින් මං හිතනවා මගේ අම්මා තාත්තා නංගිලා හැමෝම මම නිසා සතුටින් ඉන්නවා. ව්‍යාපාරික කාන්තාවක් හැට මොකක්ද යන්න තියෙන ඔයාගේ ෆයිනල් ටාගට් එක? ෆයිනල් ටාගට් එක මගේ ජීවිතේ මම ආසයි බ්‍රෑන්ඩඩ් දේවල් පාවිච්චි කරන්න. මොනවද? ඕනම දෙයක් බ්‍රෑන්ඩඩ් දෙයක් පාවිච්චි කරන්න ආසයි. මොනවද ඔයා කැමතිම බ්‍රෑන්ඩඩ්ස් මේ වෙලාවේ? දැනට මගේ ලොකුම ටාගට් එක කා එකක්. කා එකක්. මොකක්ද ආස වාහනේ? සිවික් එකක්. Honda Civic එක? Honda Civic එකක්. කොච්චර කාලෙකින් ඔයාගේ ටාගට් එකට යන්න පුළුවන්ද? මේ අවුරුද්දට දෙසැම්බර් වලට කලින් ෂොප් එක ඕපන් කරන්න ටාගට් එක තිබුණා. ඒක මම මාස 3කින් කම්ප්ලීට් කරගත්ත නිසා මම හිතනවා මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් හෝ ලබන අවුරුද්දේ මාස 3 ඇතුළත මම මගේ හීනෙට යනවා. අම්මලා මොනවද කියන්නේ? අම්මා ඇත්තටම සතුටුයි. මේ වැඩසටහන බලද්දී අම්මා අනිවාර්යෙන් මඩ ආවේ.
අම්මා තමයි මගේ ශක්තිය. අදටත් හෙවණැල්ල වගේ පස්සෙන් ඉන්නේ අම්මා තමයි. මට අම්මා ගැන කියන්න වචන නැහැ. ඇත්තටම කඳුළු වෙන අම්මා ගැන කතා කරද්දී වැටුණු හැම තැනදීම මගේ පස්සෙන් හිටිය අම්මා. අදටත් මගේ පස්සෙන් ඉන්නේ අම්මා. මොනවද ඒ වගේ මතක සටහන් තියෙන්නේ? හොඳම මතකේ තමයි මේ අවුරුද්දේ ෂොප් එක ඕපන් කරද්දී මං කිව්වා මට නගරෙකම ෂොප් එක දාන්න ඕනේ. මම අයියේ දෙනියායනේ. එතකොට දෙනියායනොත් ගමේ අපි. ගමේ මගේ ටාගට් එක මට බිස්නස් මදි වේවි. කරගන්න බැරි වේවි. අඩුම ෂොප් එකේ ආදායමෙන් මට බඩු ටිකවත් ගේන්න බැරි වේවි. අම්මා කිව්වේ නෑ මං ඔයාලට නගරෙක දාලා දෙන්නම්. ගමේ කරලා බලන්න. ගමේ ෂොප් එකක් දාන්න. අම්මත් එක්කම ආගිව් කරා. මට කරන්න බෑ. ඔයා ෂොප් එක දාලා එහෙනම් ඔයා කරන්න. ආගිව් කරා. අම්මා කියන දෙයක් අද වෙනකම් මට වැරදිලා නෑ. ෂොප් එක දැම්ම ඊට පස්සේ අම්මගේ කියන්නේ මගේ අකමැත්තෙන් අම්මගේ කැමැත්තෙන් අද දාලා තියෙන තැන ෂොප් එක මං ඕපන් කරා. දවස් 5න් ෂොප් එක හැදුවේ. මට මතකයි අම්මා නිදි නෑ එක දවසක්වත්. රෑ එළි වෙනකන් අපි වැඩ. තාත්තා දවස් 5ෙම වැඩ පාඩු කරගෙන වැඩ. ඉතින් ෂොප් එක දාලා අන්තිම මොහොතේ ඕපන් කරේ අම්මා. ෂොප් එක ඕපන් කරේ අම්මා. ඉතින් ඒ වෙද්දි අම්මගේ ඇස් දෙකේ කඳුළු පිරුලා තිබුණා. ඒ සතුට දැක්කට පස්සේ මම හිතුවා හරි අම්මා කියන දෙයක් කවදාවත් වරදින්නේ නෑ. අදටත් ෂොප් එකේ බිස්නස් අඩු නෑ අයියේ. ෂොප් එකේ අම්මගේ ආශිර්වාදේ? අම්මගේ ආශිර්වාදේ. මගේ අකමැත්තෙන් ෂොප් එක දැම්මේ අම්මගේ කැමැත්තෙන්. ඒ කියන්නේ මම අදටත් විශ්වාස කරනවා අම්මා කියන දෙයක් වරදින්නේ නෑ. හරි අම්මට දුවෙක් හැටවට මොනවද දෙන්න පුළුවන් වෙච්ච ලොකුම දේ? මම ඉන්න තැන දැක්කලා අම්මා සතුටු වෙයි. මට කැම්පස් යන්න බැරි වුණා. එදා අම්මා දුක් වෙන්නේ නැති. හැබැයි මං අද ඉන්න තැන දැක්කලා මං දන්නවා අම්මා සතුටුයි. මට පුළුවන් කියන්නේ අම්මලා මං ළඟ ඉන්න තාක්කල් මං අම්මයි තාත්තයි පරිස්සමට බලා ගන්නවා. ඔයාගේ වයස ගෑනු ළමයිට මොනවද කියන්න තියෙන්නේ? ජීවිතේ වැටේවි. ජීවිතේ ප්‍රතික්ෂේප වීම වේවි. ප්‍රතික්ෂේප වීම වලින් හැල්ලුවට ලක් කිරීම වලින් තමයි මම්මගේ ජීවිතේ හදාගත්තේ. ඉතින් මම කියනවා ඔයාට එහෙම වෙලා තියෙනවද? අනිවාර්යයෙන්ම. මම මේ බිස්නස් එක පටන් ගන්න හේතුවත් ඒක. කේක් හදන කතාවක් මගේ ජීවිතේ තිබ්බේ නැහැ. මම නිකමට බටර් කේක් එකක් ගෙදර හදනවා. ගෙදර අයත් එක්ක කන්න බටර් කේක් එකක් හදනවා. ඒක ලස්සනයි, රසයි, ලස්සන පාටක් එක්ක එනවා. ඒ වෙද්දි මම කෙනෙකුට කියනවා අයියේ මේ මට ආසයි කේක් හදන්න. හැබැයි මං ගාව ටූල්ස් ටිකවත් නැහැ. කේක් හදන්න මං හරි ආසයි. මම කේක් හදන්න පටන් ගන්නද? එයා ගත්කටම කිව්වා ඔයාට ලැජ්ජ වෙන්න වේවි. ඔය ලැජ්ජ නැති වැඩ නොකර පාඩුවේ ඉන්න. අද මොනවද එයාට කියන්න තියෙන්නේ? මං හිතනවා එයා මං ඉන්න තැන දැකලා සතුටු වෙනවා ඇති. අනිවාර්යයෙන්ම සතුටු වෙනවා ඇති. එයා ඊට පස්සේ මට කතා කළත් කියලා තියෙනවා මේ මම හිතුවේ නෑ ඔයා ඒ තරම් වැඩක් කරાવી කියලා. පළවෙනි කේක් එක හදලත් මම එයාට ෆොටෝ එක යවනවා. ෆොටෝ එක යවද්දී එයා හිතන්නේ නැහැ මම හැදුවේ කියලා. මගෙන් අහනවා ඔයාමද මේක හැදුවේ කියලා. එදා ඉඳලා එයා හැබැයි කිව්වා ඔයාට හරි මම එදා කියපු දේ වැරදි. ඔයාට ගමනක් යන්න පුළුවන් කියලා. ඒ වචන ටික තමයි කේක් ව්‍යාපාරයක් මේ විදිහට පටන් ගන්න මට ලොකු උදව්වක් උනේ. මේ chance එක ගැන මොකද හිතන්නේ? මේ වැඩසටහන මට ලොකු උදව්වක් වුණා, ලොකු ශක්තියක් වුණා.